බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9කින් මයංගණයට වැඩියා. මාස 9කින්. දැන් ඒකත් බොරුයි කියනවනේ. දැන් කියනවා බුදුහාඳුරු මයංගණයට වැඩියේ නෑලු. බුදුහාඳුරු ඉපදුනේ ලංකාවේ කුණ්ඩසාලේ. දැන් ඊයේ පෙරේදා මාත්‍යෙක් මට කියනවා ආඳුන්නේ ඇත්තද බුදුහාඳුරු පළවෙනි බණ කිව්වේ මැදවච්චිලු ධම්මචක්කේ කිව්වේ. මම පොත අරන් බැලුවා ටිකක් මට වැරදිලාද දන්නේ නැහැ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා මැදවච්චියං විහෙරති ඉසින් බැස්ස ගලේ කියලා තියෙනවද කියලා. වාරාණසියං විහෙරති ඉසිපතක. එයිමයි තියෙන්නේ. නමුත් සත්‍ය දේ නම් බුදුහාඳුරු බුදු වෙලා මාස 9කින් මයංගණයට වැඩලා ඊට පස්සේ වැඩි පින්වත්නි රජගහනුවරට. රජගහනුවර තිබුණා ලට්ටි කියලා වනාන්තරයක්. ලට්ටි කියන්නේ තල් ගස්. තල් වනයක් තිබුණා. මේ තල් වනේ වැඩ ඉන්නකොට තමයි සේනීය බිම්බිසාර රජගහනුවරේ මගධ රටේ රාජ්‍ය. ඒ මගධ රට කියන්නේ මහා වැදගත් රටක්. ඒ කාලේ කියන්නේ රටේ රාජධානිය. රජ කෙනෙක් පාලනය කළානේ. ඒ මගධ රටේ තිබිච්ච කුඹුර බලලා තමයි මේ සිවුරු මාලා තියෙන්නේ. ආනන්ද ආන්දර එක්ක බුදුහාඳුරු වඩිනකොට ඉස්සර නිකම්ම රෙද්දක් පොරවගෙන ඉඳලා තියෙනවා. මුල්ම කාලේ ඒක ඔරකම් කරනවා. ඒ කාලේ රෙදි නෑ. ඒ නිසා මේක කපලා කොටලා ගත්තොත් කාටවත් වැඩක් නෑ. ආනන්ද ආන්දරන්ට බුදුහාඳුරු කියන ආනන්ද මේ මගධ ශේස්ත්‍ර කියන්නේ කුඹුර. ඔය කෙත්තාරාමි කියන්නේ ශේස්ත්‍රාරාමි කියලා එම කියන්නේ. ඒ කුඹුර පෙන්නලා වදාලා ඒ ක්‍රමයට සිවුර මස්සන්. එදා ඉඳලා මේ වෙනකන් ඒ ක්‍රමයට තමයි සිවුරු මාන්නේ. දැන් කටිනේ කියන්නේ සිවුර පූජා කරන්නනේ. ඉස්සර නම් පින්වත්නි කටිනෙට උදේ පාන්දරින් මිනිස්සු රෙද්දක් අරන් එනවා. බෙර ගාගෙන එන්නේ. ආම්දුරු දන්නේ නැහැ මොකක්වත්. දැන් ආම්දුරුමනේ සිවුරක් ගේන්නේ. ඒ මට්ටමට ඇවිල්ලා ඒක කොයිද මට විනිය කියලා කියනවා සිවුර ගෙවල් වලට ගින් තියෙනවා. සිවුර ගෙවල් වලට ගිහලා තිබ්බම සිවුරට බුද්ධ පූජා තියන සිවුර බත් කනවද? සිවුරු තේ බොනවද? මේ කොයිද යන්නේ මේක? ඒ ගෙදර සිවුර තියන්නේ ඒ ගෙදරින් දෙන්න ඕන 50000ක්. වැඩි ආයුෂ නැහැ. තරුණ ළමයි කලකිරෙනවා. ජපානයේ තරුණ ළමයි පන්සල් එක්ක කලකිරලා තියෙන එකයි. මොකද කවුරු හරි මලොත් ඒ මිනිහ පන්සලේ තියන්නේ අලු ටික පන්සලේ තමයි තියන්නේ. අක්කර ගානක අලු තියෙනවා පුංචි පුංචි දෙයක්. ඒවට ලක්ෂ ගණන් සල්ලි ගන්නවා. ඒ නිසා තරුණ අය දැන් කලකිරෙනවා. මේම කියොත් කටිනි කරන්න ගියොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඉස්සරහට ලස්සනයිනේ. සිවුරක් රෙද්දක් ගෙනල්ලා මම එකයි ඕම දැක්කේ බුත්තල පැත්තේ. ගෙනල්ලා දුන්නා දීලා කිව්වා සිවුර මාන්න කියලා. මේ උදේ ආන්දරගොල්ල ඔක්කොම එකතු වුණා ටට්ටක් ගාලා ඉරටු වලින් සිවුර මනින්නේ. ඉරටු තියලා නූල පඬු වල පොවලා දෙන්නෙක් නූල අල්ලලා ඇද ගන්න ඕන. එක්කෙනෙක් මේ නූල උස්සලා අතාරින්න ඕන. එතකොට නූල වදිනකොට ඉර හරියට වැටෙනවා. සිවුරු කපන ඇට. ඊට පස්සේ කපලා වාඩි වෙලා මානවා. සුදු රෙද්ද මාලා ඉවර වෙනකොට උදේ 9:09 දායකට මාලා ඉවරයි. අර මිනිස්සු ආයෙ එනවා. බෙර ගහගෙනමයි එන්නේ. අර මාපු සුදු රෙද්දෙන් සිවුර පඳු ගන්න. පඳු ඔරුවේ දාලා ඒකල් ලේසි නෑ. පඳු චුට්ට දාලා සිවුර හොඳට නමලා රෝල් කරලා
මේම ගාලා නැත්නම් පැල්ලම් හිටිනවා. දෙට පඳු ගාලේ ඉරලා දිග ඇරලා බලන්න ඕන. බෝම්බු කොළ කියලා තියෙනවා. බෝම්බු කියලා ගස් జాතියක් තියෙනවා. ඒ බෝම්බු කෝට්ටෙන් තමයි මේ දත්මදින කූරා දාන්නේ. දැහැටි කියන්නේ. ඒකත් තලන්දාරි ලස්සන වැඩක් ඉස්සරෙත් ඒවත් ඇලුවා අපි. දැන් ආනුකුණා බෝම්බු කූරු කියන මොකද්ද කියලා. ඇයි ඉතින් මෙච්චරනේ තියෙන්නේ මේම කළා ඔච්චරයි. එන මොකක්වත් දැන් සිවුර වේලුණාට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? සිවුර අරගෙන යනවා ආයි බෙර ගාගෙන ගඟට. ගඟේ ගෙනියලා සිවුර සෝදන කනුත් බෙර ගන්න. ඊට පස්සේ වැලේ දාන්නේ හතර දෙනෙක් අතර පැත්තට අල්ලන් වේලන. ඒත් බෙර ගන්න. ඊට පස්සේ මෝල් ගහේ ඔතාගෙන තමයි ගිහින්නේ. ගෙනල්ලා පූජා කළා. සංඝසතු කරලා පූජා කළා. ඒක ඊළඟට ආම්දුගොල්ලෝ සීමාවට ගින් ඒක ඉතින් අර ඉන්න කෙනෙකුට පූජක බලනවා වස් කැඩිලා නැද්ද? වස් ආරක්ෂා කළපු කෙනෙක්. වස් කැඩෙනවානේ බොවිත දවස් 7කින් 100 නැතුව 500 ගියොත් සී කල්පනාව නැතුව එළියට ගියොත් ආයිතින් වස් කැඩිලා. මේ මාස 3 ආඹුරු හොඳ සී කල්පනාවෙන් ඉන්න ඕන මාස 3ක්. මිනිස්සු මෙච්චර වියදම් කරලා තීන්ත ගාලා ලයිට් දාලා බණ කියලා බෙර ගාලා මේ සිවුරක් දෙන්න යන්නේ. මිනිස්සුන්ට පින් සිද්ධ වෙනවා. අපේ වස් කැඩුනාම මිනිස්සු කළා නම් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. සීමාවෙදි මේ කායි පූජා කරන උන්වහන්සේ කෙනෙකුට. ඉරිච්ච සිවුරක් තියෙන කෙනෙකුට ඒ කාලේ සිවුරු නැහැ. පින්වත්නි ඒ කාලේ මේ රෙදි බොම අඩුයි. ඉස්සර මේ බුද්ධ කාලේ මෙහෙම රෙදි තිබුණේ නැහැ. ඒකනේ විසාකා දානෙට ආරාධනා කළා. වෙයි කාලේ පළවෙනි වැස්ස වැටෙනවා. වර්ෂාන කාලේ ඉන්දියාවේ මේක නම් මේ වයින් කාලේ පායනවා කාලේ වයින්නවා. ඉන්දියාවේ පෞද්ගලික කාලේ මැරුණේ වැස්සේද? වර්ෂාව නම් වර්ෂාව. පළවෙනි වැස්ස වැටෙන වෙලාවේ ආම්දුරුගොල්ලෝ ජේතවනාරාමේ බුදු ආම්දුරන්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි දානෙට තව වෙලා තියෙනවා පින්ඩපාතේට. අපි ටිකක් වැස්සෙත් එමෙන්නද කියලා. පළවෙනි වැස්සනේ බුදු ආම්දුරන් කිව්වා. එපා කිව්වේ නෑ නාන්න කිව්වා. දෙදි නෑ සිවුරු ඔක්කොම ගලවලා තියලා ආම්දුගොල්ලොට එළුවෙන්නේ නෑ ඔය වැස්සේ. විසාක දානේ ලෑස්ති කරලා ගෙදර හිටපු දාසිට කිව්වා ඵලයන් පන්සලට ගිහින් කියාපන් දානේ ලෑස්ති වඩින්න කියලා. වැඩකාරී තාම පන්සලට. එනකොට මේ ආම්දුගොල්ලෝ එළුවෙන්නට. විසාක හිතුවා මේ ආම්දුරු නෙමෙයි නිගණ්ඨකයෝ. පන්සල වට කරලා. නිගණ්ඨකයෝ හිටියනේ. උන් එළුවෙම නීතිය තාම ඉන්නවා. විසාකගේ දාසි දුවන්න පටන් ගත්තා. දුවලා ගින් විසාකට කිව්වා අනේ සිටු දේවිය අපි ඉවරයි. මේ ජේතවනාරාමේ නිගණ්ඨකෝ ආක්‍රමණය කළා. උන් නානවා කිව්වා. විසාක දන්නවා වෙච්ච දේ මොකද්ද කියලා. විසාක කියනවා තව පැය භාගයකින් යන්න. ආයි පැය භාගයකින් දාසිය යනකොට මෙන්න හොඳට සිවුරු පුරවල පාත්‍ර තියාගෙන පේලියට හිටන් ඉන්නවා දානෙට වඩින්න. එදා තමයි විසාකා ඉල්ලීමක් කළා බුදුහාමුදුරන්ට. ස්වාමීනි මම ජීවත්ව ඉන්නකම් මම මැරෙනකම් වස්සාන කාලේ පටන් ගන්නකොට මේ වැසිසලු නානකොට ඇඳ ගන්න. නානකොට ඇඳ ගන්න රෙදි නෑ. මම ජීවත්ව ඉන්නකම් බුදුහාමුදුරනේ සවැත් නුවර කොච්චර ආම්දුගොල්ලෝ හිටියා. යාර දෙකමාරයි. මම දෙනවා වැසිසලු. වැස්සට නානකොට ওই නාන කඩේ කියලා කියන්නේ ඕකට.
ඒක කපන්න නැතුව නිකම් මා ගන්න. නාණ්ඩාන්නේ. තෙද්දි අඩු කාලේ. ඒ නිසා අර මගධ ශේෂ්ත්‍රයේ බලලා කිව්වා මේ විදිහට සිවුරු මානේ. ඒ රටේ රජුරෝ තමයි බිම්බිසාර. මා පුදුම රජෙක්. පුදුම විදිහේ ගුණ තිබිච්ච කෙනෙක්. තාම ඉන්නවා යකෙක් වෙලා. නිකන් යකෙක් නෙමෙයි සෝවාන් වෙච්ච යක්ක සේනාධිපති. සෝවාන් වෙච්ච කෙනෙක්. ජන වසඟ කියන්නේ යාට. දිව්‍ය ලෝකේ ඉන්නේ තාම සෝවාන් වෙලා සතර වරන්ද ළඟ ඉන්න යක්කුන්ගේ සේනාධිපති. ඔය ආටානාටි සූත්‍රය කියන්නේ ඔය යක්කු කරදර කරනකොට කෑ ගාලා කියන්න මේ සේනාපතිවරුන්ට ඒගොල්ලෝ දඬුවම් දෙයි. ඒකනේ ආටානාටි කිනු ටික සද්දෙන් කියන්නේ. එතකොට මෙන්න මේ රාජ්‍යරෝ බුදුහාමුදුරුවෝ දකින්න ආවා ලට්ටි වනේට. ඇවිල්ලා ලස්සනට වැන්දා මොකද මගේ වංශේ කෙනෙක්. අපේ වංශේ ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් බුදු වෙලා. ආදරෙන් ගෞරවයෙන් වැඳලා පැත්තකින් වාඩි වුණා. නිකන් නෙමේ 40000ක් එක්ක ගියේ. මිනිස්සු සේනාම්බුළු රජගහනුවරම ගිහිල්ලා. ඔය රජගහනුවර කියන්නේ බේසම වාගේ නගරයක්. ඔය ඉන්දියාවට ගිය අය දකින්න ඇති. වටේටම තියෙන කඳු. වේබාර පර්වත, වේපුල්ල පර්වත, පාණ්ඩව පර්වත, ඉසිගිලි පබ්බත, ගිජ්ජකූට පබ්බත. ඒ ගිජ්ජකූටේ මුදුනේ ඉඳලා තමයි දේවදත්ත ගල පෙරළුවේ. පුදුම ලස්සන නගරයක්. දැන් මෙන්න රජුරෝගීන් වැන්දා බුදුහාමුදුරුවෝ බණ කිව්වා. සූත්‍ර කිව්වේ නෑ, ගාථා කිව්වේ නෑ. ජාතක කතාවක් කිව්වා. ජාතක පොතේ තියෙන කතාවක් කිව්වා. නාරද කස්සප කියලා ජාතක කතාවක් තියෙනවා. ඒක කියලා ඉවර වෙනකොට මේ රාජ්‍යරෝ සෝවාන් වුණානේ. සෝවාන්. මොකද පින් තිබිච්ච කෙනෙක්. පින් තියෙන කෙනෙකුට ගොඩාක් බණ ඕන නැහැ. දැන් කිසాగෞතමීට පින තිබුණා. අබ ටිකක් අරන් වරෙන් කිව්වම නොමරිච්ච ගෙදරක. තේරුම් ගත්තා මේ ලෝකේ ඔක්කොම මැරෙනවා. අනිච්චවත සංඛාර. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන අවබෝධ වෙනකොට චතුසත්‍ය අවබෝධ වෙනවා. දැන් අපි කොච්චර අපේ ගෙදරුම් මැරෙනවද? අපි එක්කෙනෙක්වත් තේරුම් ගත්තද මැරෙනවා කියලා? ඒක අම්මා කෙනෙක් හිටියා මම දැක්කා. පුතා මැරිලා වලේ පනින්න ගියා. පුදුම ඇඬිල්ලක් ඇඬුවා. අඬලා මාස දෙකක් තුනක් අඬලා බුදුහාමේ අන්තිමට ගියා දඹදිව. දැන් ඔක්කොම අපි ඉතින් කිව්වා පන්සල් වලට මාස 6යිනේ කණ්ඩ දෙන්නේ මිනිස්සු. ලංකාවේ මාස 6කට පස්සේ යන්නේ නැහනේ, යන්න බෑනේ, පායනවා. ඒ කාලේ උයාගෙන තමයි උන්වහන්සේලා වළඳන්නේ. ඒ නිසා කීයක් හරි පන්සලට දෙන්න. ගියේ පින් කරගන්නනේ. මේ මිනිස්සු කිසි තැනකට දුන්නේ නැහැ. මම බලාගෙන හිටියා ටිකක් දුන්නේ නැහැ. සල්ලි තියනවා. දැන් අපිත් එක්ක ගියේ ලීඩර් මොකද කළේ? මේ දිල්ලියට ඇවිල්ලා කිව්වා සතිපට්ඨාන කියන තැන කියපු තැන බලන්න යනවද shopping යනවද? අර මිනිස්සයා එකපාරට කියන්නේ shopping යනවා කියලා. අනිත් අයත් ඔක්කොම shopping කිව්වා. ඉතින් මේ ලීඩර්ට ලාභයි. උදේට කණ්ඩක් නැහැ, දවල්ට කණ්ඩක් නැහැ, ගියා දුවගෙන එනවා, ආයි දුවගෙන යනවා. දුවගෙන එනයි බරයි උස්සගෙන එනවා. මේ පිටකොටුවේ 250යි සාරිය. 1000 ගාණක් දීලා ගන්නවා. වටිනවා මේ ගෙනල එක සැරයක් සෝදපු ගමන් සාරිය මේම වෙනවා. උන් හරියට වංචාව කරන්නේ අපේ මිනිස්සු. දැන් ඔක්කොම සිංහලෙන් විකුණන්නේ. යනකොට ආච්චිලට අඬ ගන්නවා, අම්මා එන්න, මේරි අම්මා මේ එන්න, අපෙන් තමයි ගන්නේ, ලාභයි එන්න ගන්නකොට මුන් ගිල්ල රැවටෙනවා. ඉතින් ඉන්දියන් සල්ලි දන්නේ නැහැ ඔක්කොම දීලා. දැන් එක්කෙනෙක් බට්ටු අරන් එනකොට තව එක්කෙනෙක් කාමරේ එනවා.
එයාට පෙන්වන මේ දැක්කද? කොහෙන්ද ගත්තේ? ආයි තුන එක ගන්න. හොඳම වැඩේ කියන්න. මුලින්ම යන්නේ බුද්ධ ගයාවට ඒ පැත්තටනේ යන්නේ. ඉතින් ගිහිල්ලා ඔය බරණැස් නුවර අරේ මේ ගිහිල්ලා ගන්නවා මිනිස්සු. හරියට ගන්නවා බුදු පිළිම. ඒවත් පාස්ටෝ පැරිස් නාය කැඩෙනවා කන කැඩෙනවා. පා කිව්වට අහන්නේ නෑ බෑනට එකක් බෑනගේ අම්මට එකක් පුංචි අම්මට එකක් එහෙමයි ගන්නෙ මේක අපේ දුව බැඳපු එක්කිනාගේ අම්මට ඉතින් ඔක්කොම උසන්නවා ඇවිල්ලා දැන් බර වැඩි අරව බරයිනේ දැන් මොකද කරන්නේ shopping කරලා සාරි බාට මේ තුට්ටුවට වටින්නේ බාට ඒවත් ගන්න ඔක්කොම දැන් බෑග් එකේ පැක් කරගන්න බෑ. දැන් බෑග් එක පොඩිනේ. දැන් මොකද දන්නවද කරන්නේ? ඉමින් ශරීරයට බුදු පිළිම ටික ඔක්කොම දානවා ඇද යටට. බුදු පිළිම ඔක්කොම ඇද යට. අරව ටික බාට ඔක්කොම දානවා. ඒතර අර සල්ලි අපරාධේ. දැන් ඒ ආම්බුරු මට කියනවා කොවිද ආම්බුරු. ඔයා මේක අනිවාර්යෙන් කියන්න. මේ ලොකු පෙන්නන්නේ ඇත්ත ටික පෙන්න. ඔක්කොම බුදු පිළිම. ඉමින් සැරේ දානවා. වීඩියෝ වෙනවා. ඒ කාමරවල ශාලාවේ කැමරා තියෙනවා. ඒ හාමුදුරන්ට මූණු මතකයි දාපු. ඔන්න නමුත් මැරුණ වෙලාවේ වලේ පනින්න තරම් කෑ ගැව්වා එකම පුතා මලා. ඒ පුතා වෙනුවෙන් කිසි පින්කමක් ඒකලේ නෑ ගන්න තරම් සාරි සෙරෙප්පුයි බාටයි බෑගුයි අයියෝ මන්ද කිසා කොත්තමි අබ ටිකක් ගෙනින් කිව්වා ගියා හැම ගෙදරම මැරිලා මේකනේ නම් ජීවිතේ නිවන් දැක්කා මාළුක බණක් කිව්වෙන්නේ සරියුත් ආන්දරන්ට ඔය රජගහනුවරම තමයි සරියුත් ආන්දරන්ට ලොකු බණක් කිව්වේ නෑ බුදු ආන්දරු කිව්වේ නෑ අස්සජී ආන්දරු මාපාරේ ඉඳගෙන ගාතාවක් කියනකොට පේලි දෙකයි සරියුත් ආන්දරු නිවන් දැක්කා මොගලන් ආන්දරන්ට බුදු ආන්දරු බණ කිව්වෙත් නෑ එයාගේ යාළුවා මානවෙලක් නෑ සරියුත් කියන්නේ උපතිස්ස එයාගේ ලකිව්වා මෙන්න මට ධර්මය ලැබුණා පේලි අතර කියනකොට එයා මාපාරේ නිවන් දැක්කා. මා පින් තියන අයට ගොඩක් ඕනේ. පුංචි දෙයකින් අවබෝධ වෙනවා. දැන් මෙන්න මේ රාජ්‍යරුව සෝවාන් වුණා. අට්ටමං ආදියන්ති. අටවෙනි සැරේට ආයේ එන්නේ නැහැ. අත්වත්තාවක් ඉපදෙනවා. ඊට පස්සේ නිවන්. දැන් ඉතින් රාජ්‍යරුව කල්පනා කළා බුදුහාමුදුරු මගේ රටේම තියාගන්න යවන්න උතර. එහෙමනම් පන්සලක් පූජා කරන්න බුදුහාමුදුරු ඔය මේ තල්ගස් යට ඉන්න බෑ. එනින් ගමන් දැක්ක වේලුවනේ. වේලු කියන්නේ උණගස්. ඒ වේලුවනේට කියන තව නමක් තමයි කලන්දක නිවාප. ඒ කියන්නේ ලේන් උන්ට කණ්ඩ දුන්නු තැන. රාජ්‍යරුව නියෝග කළා රාජ්‍යරුවන්ගේ ජීවිතේ බේරුවා කියලා ලේනෙක්. ඒ රාජ්‍යරුව හොඳට බීලා ගාක් ඇලවිලා හිටියා උයනනේ. ඉන්නකොට අර අරක්කු සුවඳට රාස් සුවඳට සර්පෙක් ආවා. සුවඳට ආවේ. රාජ්‍යරුව නිදි. එතකොට ලේනෙක් මොකද කළේ රාජ්‍යරුවන්ගේ ඇඟට පැනලා. රාජ්‍යරුව නැගිටලා බලනකොට සර්පයා ඉන්නවා මේ රාජ්‍යරුවන්ගේ ජීවිතේ බේරුවේ ලේනා කියලා හිතාගෙන රාජ්‍යරුව කිව්වා හැමදාම මේ කැලේ මේ උයනේ ඉන්න ලේනුන්ට කණ්ඩ දෙන්න ඕන. අදත් හරියට ලේනු ඉන්නවා එතන. කලන්දක නිවාප. මේක තමයි බුද්ධ ශාසනයට පූජා කරපු පළවෙනිම පන්සල. ඒත් ගොඩ නැගිලි නැහැ. උයනක්. උණගස් පිරීලා වැව් පොකුණු තියෙනවා සක්මන් මලු තියෙනවා තෙමෙන්නේ නැහැ. මෙන්න මේ උයන පූජකලේ නිකන් නෙමෙයි පැන් වඩලා. එදා පොළව සෙල වුණා.
සිතක් පිටක් නැති මේ පඨවි කියන පොළව ඒ පැත්තට මේ පැත්තට පැද්දුනා. මොකද බුද්ධ ශාසනය ස්ථාවර වෙච්ච තැන. ඇයි පළවෙනි පන්සලක් හම්බුණා. එදා තමයි ශාසනය ස්ථාවර වුණේ ඉන්දියාවේ. තැනක් තියෙන්න බෑ. මෙන්න මේ පැන් වඩලා මේ තරම් පින් කරපු රජුරෝ තමයි මුලින්ම ඥාතීන්ට පින් දුන්නේ. ඒ රජුරෝ රෑ නින්දෙන් බය වුණා. විශාල පිරිසක් පෙරේතයෝ භූතයෝ දුවනවා. රජුරෝ සෝවාන් වෙච්ච නිසා ගියේ නෑ කපුවා ළඟට. දැන් අපි එම රෑට මොකෙක් හරි බය වුණොත් දුවන්නේ කපුවා ළඟටනේ. ඒකනේ අර ගෑනු කෙනෙක් කටේ දෙයි ගෙඩියක් කොම්බලා ගෑණි මලා කපුවා. සල්ලි ගන්නවා කියන්නේ පුදුම විදිහට ගන්නවා.